පිංහතුනි අටුවාව එක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි විඤ්ඤාණ උපත් හොය හොය සැරිසරන්නේ මහා වර්ෂාවකට අහසින් වැහි බින්දු වැටෙන්නේ යම්සේද ඒ වගේ විඤ්ඤාණ හැම වෙලාවෙම මේ පරිසරයේ උපත් හොය හොය සැරිසරනවා කියන්නේ. අපිට පේන්නේ නැහැ. දැන් බලන්න අඹ ගෙඩියක් කුණු වෙනකොට ඔය අඹ ගෙඩිය ඇතුළට විඤ්ඤාණ කොච්චර රිංග ගන්නවද කියලා. ඒ ශ්‍රාවය ඇති තෙත් පරිසරයෙන් උපදිනවා කියලා තියෙනවා. මව් කුසින් විතරක් නෙමෙයි සත්ත්වය උපදින්නේ. මව් කුසින් උපදිනවා, බිත්තර ඇතුලේ සත්ත්වය උපදිනවා, ඕපපාතිකව පහළ වෙනවා, තෙත් පරිසරයේ උපදිනවා. විඤ්ඤාණයට තෙත් පරිසරයක්. ඒක සමහරලාට අඹ ගෙඩියක් කුණු වෙනකොට කුණු වෙලා යන ශ්‍රාවය. ඒත් ඇති විඤ්ඤාණයක් ඒකේ බැසගෙන පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. අසූචි ටිකත් ඇති. ඒ අසූචි ගොඩට බැස ගන්නවා විඤ්ඤාණය. ඒකෙන් පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. කුණු කානුවල අසූචි ගොඩක මේ පොළොවේ ඇතුලේ මල මුට්ට ටිකෙන් පවා කයක් හදාගන්න. විඤ්ඤාණය බැසගත්තට පස්සේ නාම රූප ධර්මයන් හැටියට තමන්ට ශරීරයක් හදාගන්න. අර කයක් හදාගන්න. ඒ නිසා මෙවැනි සංසාර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන. අපිට තේරෙන්නේ අපි මේ ඉන්න තැන වටිනාකම සසරේ භයානකම අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ අවිද්‍යාව තුළ, තණ්හාව තුළ. අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය තමයි බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි තණ්හාවේ ලක්ෂණය තමයි යායම් තණ්හා පෝනෝ භවිකා. තණ්හාව නිසා පුනර්භවයක් ඇති වෙනවා. තණ්හාවෙන් මොකද කරන්නේ? අපිට ආයෙමත් පුනර්භවයක්, පෝනෝ භවිකා උපතක් හදලා දෙනවා. කොහේ හරි. එක්ක නිරේන්න පුළුවන්, එක්ක ප්‍රේතාපායක වෙන්න පුළුවන්, එක්ක තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, එක්ක ආයි මව් කුසක වෙන්න පුළුවන්. කොහේ හරි උපතක් හදලා දෙනවා. පෝනෝ භවිකා. නන්දි රාග සහගත. ඒ උපතට ආස්වාදයෙන් ඇලෙනවා. තත්ත තත්‍රාභිනන්දිනේ උපෝපන් තැන සතුටින් පිළිගන්න. ඕකයි තණ්හාවේ ලක්ෂණය. ඒ නිසා තමයි ඒකෙන් ගැලවෙන්න බැරි. දැන් අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි පෙර ජීවිතවල මොකුත් දන්නේ නැහැ. පෙර ජීවිතේ කොහෙද හිටියේ, කොහේ ඉඳන්ද ආවේ, ඒ කාලේ මොනවද තිබ්බ බැඳීම්, ඒ කාලේ මේවා දාලා යන්න බෑ බෑ කිය මොනවට ඇලීගෙන හිටියද ඒක මොකුත් දැන් දන්නේ නැහැ. දැන් ඔන්න අපි මොකක් හරි පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුණා. පොණෝ බල. දැන් ඉපදුනාට පස්සේ අපි දැන් අපිට ලැබුණ ඇස කන නාසය දිව කය මනස ආයතන හයක් ලැබුණා. මව් කුසකින් දරුවෙක් හැටියට ඉපදුණා. දැන් අපි මේ ශරීරයට ඇලුම් කරනවා. නන්දි රාග සහගත. තට්ට තට්ඨාභිනන්දිනේ උපෝපන් තැන සතුටින් පිළිගන්න. දැන් අපි පිළි අරන් ඉන්නේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ඥාති, මේ මගේ ඉඩම, මගේ ගේ, මගේ දේවල්, මේ තමයි මගේ ලෝකය කියලා. දැන් ඒක සතුටින් පිළි අරන් එතනට ඇලිලා ඉන්නේ. දුගතිය ඉපදුනාට පස්සේ කෙනෙකුට මොකක් හරි පෙර පිනක් මතුවෙලා උඩට ආවොත් මිසක් ඒ ලෝකෙ තුල අලුතෙන් පින් කිරීමක්, කුසල් වැඩිවීමක් නෑ. අර කරපු කර්ම ගෙවනවා, අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ කර්ම ගෙවා ඉපදී යනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ මහණෙනි මේ සතර අපායට වැටුණොත්, මේ මහ පොළොවේ පස් තරම් තියෙන මේ සතර අපායට කෙනෙක් වැටුණොත් ආපහු උඩට එනවා කියලා කියන්නේ කන කැස් බෑ වියසිදුරෙන් අහස දකිනවා වගේ. ඔය උපමාව බහලා ඇති. හැබැයි කොච්චර ඇහුණත් මේක අපිට දැනෙන්නේ නැහැ. ඒක අපි ධර්මයේ තුලින්ම විමසලා තේරුම් ගත්තේ නැත්නම් නිකන් ඇහුවා, කොහේ ඇහුණා විතරයි. ආයතද ආයෙහිමද එච්චරයි. හැබැයි මේක හිතනකොට තමයි අපිට මේකේ භයානකම තේරෙන්නේ. කොයි තරම් බේරිල්ලක්ද දැන් අපි බේරුනේ. බැරි වෙලාවත් හුස්ම ටික යනකොට අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුණොත් කවුද මාව බේරගන්නේ? මට කාගෙනම් පිහිටක්? ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානක ගමන. පින්වතුනි, പ്രേත ලෝකෙ ඉපදිච්ච ඥාති പ്രേතයා අපි හිතනවා අනේ අපේ ඥාතියා මේ පින් අරගෙන සුගතිය යන්න. අපි කවුරුත් පින් දෙන්නේ එහෙමනේ. අපි පිය පරලෝකීය ඥාතීන් ගැන අපි කවුරුත් හිතන්නේ අනේ අපේ ඥාතීන් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා හිතනවා. ඒ අය සුගතියෙම යන්න ඕන කියලා අපි හිතනවා, ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ പ്രേතයන්, බොහෝ പ്രേතයන් പ്രേතාත්ම ඉපදුනාට පස්සේ සමහරු පින් ගන්නවත් කැමති නැහැ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා പ്രേත කොටස් ගණනාවක් ගැන. පින් ගන්න නැහැ බොහෝ പ്രേතයෝ. පිනට කැමති නැහැ. ඔවුන් ඒ ආත්මයට ඇලුම් කරනවා.
ඔවුන් කැමති අර සෙම් සොටු ටික අසූචි ටික මළමුට්ට ටික ඒක ඔවුන්ට පේන්නේ සුදහා භෝජනය වගේ